ඔබ කෙනෙක් දිහා මුලින්ම දකිනකොට ඒ කෙනාගෙන් ඔබ දකින්න කැමතිම දේ මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකක්ද? මම නම් හිතන්නේ අපිට නොමිලේම තවත් කෙනෙකුට දිය හැකි අගනාම සම්පත අපේ සුන්දර හිනාවයි. ඇත්තටම හිනාවක් තුලින් තවත් කෙනෙක්ගේ මනස කොයිතරම් සුවපත් කරන්න පුළුවන්ද? සමහර මිනිස්සු කියනවා අප්පෝ එයා හිනාවත් වෙන්නේ කාටවත්. හරිම නපුරු මූණක් තියෙන්නේ. උදෙන්ම දැක්කොත් නම් ඉවරයි. මෙහෙම කතා ඔබත් අහලා ඇති. කෙනෙක්ගේ මුහුණේ ප්‍රසන්න පෙනුමට හිනාව කොයිතරම් බලපානවද? ඔබ උදෑසනම පාසලට ගියත්, කාර්යාලයට ගියත්, රෙස්ටුරන්ට් එකකට ගියත්, උදෑසන පාරට ගියත් අපි මුලින්ම දකින්න කැමති මිනිසුන්ගේ හිනාව. ඔබේ හැම වැඩ කොටසක්ම හිනාවෙන් පටන් ගන්න. උදෑසන සිනාමුසු මුහුණෙන් අවදි වන්න. ප්‍රශ්නවලට සිනා වෙලා මූණ දෙන්න. මොකද හැම ප්‍රශ්නයක්ම එන්නේ මිනිසුන්ට. ඒ ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ මිනිසුන් වන අපි ළඟමයි. සුන්දර හිනාවත් එක්ක එන ඔබේ මුහුණේ ප්‍රසන්න පෙනුම ඔබේ පෞරුෂත්වය වැඩි කරනවා. අන් අයට ප්‍රිය දසුනක් වෙනවා. ලෙඩෙකුගේ මානසික සුවයට හේතුවක් වනවා. සිනාව ජීවිතය ජීවත් කරනවා. හිනා වෙලා ඉන්නකොට අපේ ප්‍රශ්න අපට ගොඩක් අමතක වෙනවා නේද? හිනා වෙලා ඉන්නකොට මනස රිලැක්ස් වෙනවා. ජීවත් වෙන්න ආස හිතෙනවා. ඒ අවස්ථාවලදී ජීවිතයට අදාළ ඵලදායි වැඩක නිරත වන්න හිතන්න. පිරිසුදු මනස අපව ගොඩක් දුර ගෙනියනවා. මිනිසුන්ට ආදරය කරන්න. සත්තුන්ට ආදරය කරන්න. පරිසරයට ආදරය කරන්න. අන් අයට උදව් කරන්න. ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන ජීවත් වෙන්න. සිනාව ඔබේ ජීවිතයට ගොඩක් දේවල් ලබා දේවි. උදෑසනම පාරට යන ඔබට මුලින්ම දුටු කෙනා සිනහ නොවි අහක බලාගෙන ගියා නම් ඔහු කෙරෙහි ඔබට ඇතිවන හැඟීම කමෙන්ට් කරන්න. සුබ දවසක් හැමෝටම.